වතුර රහයි. සීතලයි. ඔව්. අමුතු රහ. අපි අඹාචාරුවක් හදමු. Hi guys, welcome back to my YouTube channel. ඔන්න කාලෙකට පස්සේ අපි අලුත් vlog එකක් අරගෙන එනවා. අපි මේ යන්නේ couple එකකට relax එකේ enjoy කරන්න පුළුවන් private pool එකකුත් තියෙන ලස්සන place එකකට. වීඩියෝ එක බලන්නකො place එක කොහොමද කියලා. ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් මතක ඇතුව subscribe කරන්න. ඔන්න අපි place එකට ආවා. මෙතන ගේට් එකක් තියනවද කියලාවත් හොයාගන්න බෑ පහලා තියෙද්දි මොකද අර කොළ වලින් වැහිලා මාර ලස්සනයි එළියට. මට නම් ආපු ගමම්ම ප්ලේස් එක හිතට අල්ලලා ගියා. එන්න කාලවත් එක්කගෙන යන්න. එන්ට්‍රන්ස් එකේ ඉඳලා මම ඔයගලන්ට වීඩියෝ එක ගේන්න හිතුවා. මේක ළමයි තනිකර කැලයක් වගේ. මෙහෙම ප්ලේස් එකක් මෙතන තියනවද කියලාවත් එළියට හොයන්න බෑ. අඹ තියෙනවා. එන්න කාලව රවුමක් ගෙනියන්න. මේක ගස්වැල් වලින් පිරිච්ච පුංචි කැලයක් වගේ ප්ලේස් එකක්. මේ තියෙන්නේ අපි ඉඳපු විලා එක. දැන් ඔයාලා බලනවනේ මේ කොහෙද කියලා. මේ තමයි Earth House. මේක තියෙන්නේ කළුතර කිව්වට දොඩංගොඩ highway exit එකේ ඉඳලා මීටර් 100ක වගේ දුරින් තමයි මේ විලා එක තියෙන්නේ. ඇතුළට යමුකෝ මම විස්තර කියන්න. මේ විලා එක කොටස් දෙකකට තමයි තියෙන්නේ. ground floor එකේ තියෙන්නේ living area එකයි bathroom එකයි. first floor එකේ තියෙන්නේ bedroom එක. මේ විලා එකත් වෙනස්ම concept එකකට හදලා තියෙන්නේ. ඔයගලන්ට දැක්කහම පේනවා ඇති. ස්වභාවික දේවල් තමයි මේකේ ගොඩක් include වෙලා තියෙන්නේ. Towels තියෙනවා. kettle එකක් තියෙනවා. චේගුවේරා ඉන්නවා. මෙයාද මම්ද ලස්සන. දෙන්න එකයි. අනේ එතන මොනවද තියෙන්නේ? coffee tea. අනේ අපි අම්මලාගේ දෙන්නෙත් මේක. දැන් අපි යමු bathroom එක බලන්න. මෙයාලගේ bathroom එකත් හරිම unique විදියට තමයි හදලා තියෙන්නේ. bathroom එකත් බලන්නකෝ. දැන් අපි යමු බෙඩ්රූම් එක කොහොමද කියලා බලන්න. බෙඩ්රූම් එකෙත් ගොඩක් දේවල් තියෙන්නේ ලී වලින්. ඒ වගේම තමයි මේ විලා එක මැටි වලින් හදලා තියෙන්නේ. ඔයගොල්ලන් වීඩියෝ එකේ දකින්න ඇති. ඉතින් දැන් ඔයාලා බලනවා ඇතිනේ මෙතන prices කොහොමද කියලා. අපි ආවේ day out එකකට. day out එකකට price වෙන්නේ රුපියල් 6000යි. ඊටු විස්තරත් මම ඔයාලට කියන්නම්. මේ තියෙන්නේ මම මේ විලා එකේ ආසම place එක. මෙතන මාරම නිදහස් කුරුල්ලන්ගේ සද්ද වලින් පිරීලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මෙතනට ලේනෙකුත් එනවා. නේචර් එකත් එක්ක රිලැක්ස් එකේ එන්ජොයි කරන්න කැමති කට්ටියට නම් මරු. ඒ වගේම මතක් කරන්න ඕනේ මේගොල්ලන්ගේ කස්ටමර් සර්විස් එකත් මාරම බෙස්ට්. අපි ආපු වෙලාවෙත් හොඳ වෙල්කම් එකක් දුන්නා. විලා එක ගැන ඉන්ට්‍රොඩියුස් කරන්න ආපු එක්කෙනත් හරිම ෆ්‍රෙන්ඩ්ලි. කියන්න කිසිම අඩුපාඩුවක් තිබුණේ නැහැ. එච්චරට හොඳ ප්ලේස් එකක්. ඒ වගේම තමයි මෙතන ප්‍රයිවට් pool එකකුත් තියෙනවා. මේ තියෙන්නේ ප්‍රයිවට් pool area එක. couple එකකට නිදහසේ enjoy කරන්න පුළුවන් නියම place එකක් මේක. ඕනම කෙනෙක්ට බය නැතුව recommend කරන්න පුළුවන්. ළමයි මේක nature එකත් එක්ක mix වෙච්ච මාර ලස්සන place එකක්. තනිකර කැලෑවක් වගේ. මේ වෙන ලස්සන කැටේදී තියෙනවා කන්න සයිස් එක නෑ. අපි අඹාචාරුවක් හදමු. ඒ විතරක් නෙමෙයි මෙතන ඔයගලන්ට මොනවා හරි උයාගෙන කන්නත් පුළුවන්. තනිකර ඔයගලන්ට කිචන් එකක්ම තියෙනවා. ගෑස් තියෙනවා. උයන්න භාජන තියෙනවා. හැඳි ඒ විතරක් නෙමෙයි මම දැක්කා මෙතන කෑලි මිරිස් ලුණු සීනි ඒ වගේ ඕන කරන කුරුඳු පොත් ඉඳලා හැම 3-5 જાතියක්ම තියෙනවා. හොඳම දේ තමයි ෆ්‍රිජ් එකකුත් තිබුණා. මම මේක ඇරලත් බැලුවා කෝල්ද කියලා. රුපියල් 6000කට ඇත්තටම මේ ඔක්කොම මාරම worth. මෙයාලගේ night out package එක වෙන්නේ රුපියල් 7500යි. සීතලයි නේ වතුර. රහයි. ඇයි?
මේ පොල් කට්ට තියලා තියෙන්නේ බොන්නනේ. රා කියලා මේ පාන් හදන මොනවා හරි වනේ පෝරණු. අරකේ ජම්බුත් තිබුණා. අපි ජම්බු බලමු කඩා ගන්න පුළුවන් කියලා අපිට. ඊට පස්සේ අපි ගියා පොඩ්ඩක් රෙස්ටොරන්ට් එකක් හොයාගෙන විලායකෙන් අපිට එනකොට කිව්වා කෑම ඕඩර් කරගන්න පුළුවන් කියලා. ඒගොල්ලන්ගේ මෙනු කාඩ් එකක් තිබුණා. එයාලා කිව්වා ඩිලිවරි චාර්ජ් එකක් ගන්නෙත් නැහැ. අපේ විලායකේ ගේට් එක ළඟටම මේගොල්ලන් ඩිලිවරි කරනවා කියලා. හැබැයි අපි දෙන්නටම කෑම ගැන පොඩි ඩවුට් එකක් තිබ්බ නිසා අපි දෙන්නම හිතුවා රෙස්ටොරන්ට් එකට ගිහිල්ලා බලන්න කෑම කොහොමද කියලා. අපි හිතුවා හොඳ නැත්තම් අපි වෙන කොහෙන් හරි කෑම ඕඩර් කරනවා. හොඳයි නම් මෙතනින් ගන්නවා කියලා. මොකද අපි බුක් කරපු ප්ලේස් එකත් හොඳ වෙලා කෑම අවුල් වුණොත් ඇත්තටම අපි ප්ලෑන් කරපු එකෙන් වැඩක් වෙන්නේ නැහැ. මොකද අපිට ෆුල් බෝඩ් දෙන්න ටයිම් එකකුත් නැහැ අපි දෙන්නගේ වැඩ අනුව. ඉතින් අපිට අපේ දවස් අවුල් කරගන්න ඕනුනේ නැහැ. කෑම හොඳයි කියලා පෙනෙන නිසා අපි එතනට ඕඩර් එක දාලා ආවා. මං ඔයාලට කිව්වා නේද මෙතන විලායකක් තියනවා කියලා හොයන්නවත් බෑ කියලා. දැක්කා නේද? එතන ගේට් එකක් තියනවාද කියලාවත් හොයන්න බෑ. කෑම ගැන වීඩියෝ එකේ ඉස්සරහට තියෙනවා. වීඩියෝ එක දිගටම බලන්න. මේ ඉන්නේ මගේ වීඩියෝග්‍රැෆර්. ඕඩර් එක ඇවිල්ලා අයියා ගියා ගේට් එක ළඟට අරගෙන එන්න මට කිව්වා කැමරා එක ඔන් කරගෙන ඉන්න කියලා. බැලුවහම මට වැලන්ටයින්ස් ඩේ gift එකක් නේ. වැලන්ටයින් gift එක කොලේ. Thank you. එන්න කොයාලත් බලන්න. ඔයා අරකින් ඕඩර් කළාද? Hi ලබුබු. ලබුපු කෙනෙක් තමයි හම්බුනේ. ඉතින් මාව සතුටු කරන්න මහ ලොකු දේවල් ඕන වෙන්නේ නෑ. මොකද මම මාරම ලබුපු ෆෑන්. කෝ බලන්න තව ලබුපු ෆෑන්ස්ලා ඉන්නවද කියලා? අන්න මේ ටික තමයි මාරුවේ. ඔයගලන්ට මේ ලබුපු ගන්න ඕන නම් චූටර් එකකින් ගන්න හොඳේ. මම නම්බර් එක දාන්න. හයි ළමයි අපි ගංගුල රෙස්ටොරන්ට් එකකින් ඕඩර් එකක් දැම්මා. ෆ්‍රී ඩිලිවරි කරන්න කියලා. අපි ඇත්තට මෙතනට ගියපු එක හොඳයි. මොකද මෙනු එකෙන් ඕඩර් කරන්න හිටියානම් අපිට ඒත් හිතාගන්න බෑ මොකද්ද ඕඩර් කරන්න කියලා. එතන යාළගේ රෙස්ටොරන්ට් එකේ ඉස්සරහා කොම්බෝ මීල් එකක් ගහලා තිබුණා. ෆොටෝ එකක් දාලා තිබුණා. කොත්තු එකයි නූඩල්ස් එකයි එතකොට නාසි ගුරාන් එකයි තුනම තියෙන කොම්බෝ මීල් එකක් 1800කට. ඒකට ජම්බෝ සොසේජ් අන්නාසි වගේම චිකන් ඩෙවල් ලොකු පෝෂන් එකකුත් හම්බ වෙනවා. ඉතින් අපි ඕඩර් කරේ ඒක. දැන් ඔයාලට අපි පෙන්නන්නම්ක කොහොමද ඒක තියෙන්නේ කියලා. අසපාටයි. මේක මොකද්ද නූඩල් එකනේ. ඒකෙත් බිත්තරයක් තියෙනවා. අය අර ෆොටෝ එකේ දාලා තිබුණේ. ඇතිනේ. අපි මුලින්ම ගත්තේ නාසි ගුරාන් එක. මොකද මම ආස නිසා. මේ බලන්නකො මේකට හම්බ වෙන චිකන් ඩෙවල් පෝෂන් එක. මෙයා මේ ඔක්කොම කනවා කිව්වට මොකද නාසි ගුරාන් එක විතරයි අපිට කන්න හම්බුනේ. මොකද දෙන්නගෙන් බඩ පිරුණා. ඊට පස්සේ අපි ඊටු ටික ගෙදර අරගෙන ගියා. හොඳට කන දෙන්නෙක්ට උනත් ඇත්තටම එක කෑම එකක් හොඳටම ඇති. ඉතින් මෙතනට ඇවිල්ලා තැන් තැන් වල කෑම හොයෝ යන්න ඕන නැහැ. ඇත්තටම ගංගුල රෙස්ටොරන්ට් එක රෙකමන්ඩ් කරන්න පුළුවන්. කෑමත් මාරම රසට තිබුණා. ඔයාලත් බය නැතුව ඕඩර් එකක් දාන්න. 10 out of 10 දෙන්න පුළුවන් මෙතනට. මෙන්න මේ වගේ ආස හිතෙන ෂෝයි අයිටම්ස් උත් තියෙනවානේ. මේකේ වතුර මාරම කූල්. වතුර රහයි. සීතලයි. අමුතු රාක් එන්න බෑ නේද? සයිනේ. සීතලයි. මඩක් දෙන්න. මම දැක්කෙත් නෑ මෙතන ලයිට්ස් තියෙනවා. අයියා තමයි ඔන් කරේ. මාරම ලස්සනයි. මෙතන රෑට ගොඩක් ලස්සන ඇති. ඊට පස්සේ අපි දෙන්නත් එක ගියා පූල් එකට. මෙයා ඉතින් කොහේ ගියත් ඔහොම තමයි කකුලක් දාලා ඉවරලා ඊට පස්සේ වෙවුල ඉන්නවා. අපේ නම් ඉතින් ඔය කැටයක් නෑනේ. වතුර දැක්ක ගමන් පයින්නවා. දැන් ඉතින් අපිට චෙක් අවුට් වෙන්න වෙලාව හරි. දුකෙන් උනත් ඉතින් යන්න වෙනවා. නංගා එන. නදික ලම්මි.
ඔන්න බලන්න මල්ලි ඈ. මල්ලි බලන්න. මල්ලි. උම්මා. මල්ලි ගන්න.